ඉතින් මගේ යාළුවනේ අද ඔයාලා සාදරයෙන් අපේ මතක මනස YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. එහෙම නේද හේෂා? යාළුවනේ කවිස කිව්වා වගේ ඔයාලා හැමදේම අපේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ යාළුවනේ තාම අපේ channel එකට අලුත් එකකින් ඉන්නවනම් දැන් අපේ දෙන්නගේ channel එක subscribe කරලා bell icon එක all දාගෙන අනිවාර්යෙන් මේ වීඩියෝ like එකක් දාලා ඔයාගේ වටිනා අදහස් පහලින් comment එකක් දාන්න. ඉතින් මගේ යාළුවනේ අපි බලමු රුසියානු විප්ලවය පිළිබඳව. ඉතින් මගේ යාළුවනේ රුසියානු විප්ලවයේ තේමාව තමයි සාමය, ඉඩම් හා ආහාරය යන්නයි. ඉතින් මගේ යාළුවනේ MCQ වගේ ප්‍රශ්න හොඳින් මතක තියාගන්න. රුසියානු විප්ලවයේ තේමාව මොකද්ද? සාමය, ඉඩම් හා ආහාරය යන්නයි. එතකොට මෙන්න මේ රුසියානු විප්ලවයේ අරමුණ මොකද්ද? සමාජවාදී සමාජයක් ගොඩනැගීම. සමාජවාදී සමාජයක් ගොඩනැගීම. එතකොට මෙන්න මේ රුසියානු විප්ලවයට බලපෑ හේතු කිහිපයක් තියෙනවා. මොනවද? 20 වන සියවසේ ආරම්භ වන විට රුසියාවේ පැවති දූෂිත ඒකාධිපති රාජාණ්ඩු ක්‍රමය. ඒ වගේම සාර් රජවරු කවුද? සාර් රජවරු ගෙන ගිය පීඩාකාරී බදු ප්‍රතිපත්තිය. ජනතාවගේ ආර්ථික හා සමාජීය ප්‍රශ්න විසඳීමෙල්ලා මෙන්න මේ සාරවරු උනන්දු නොවීම. ඒ වගේම පළමු ලෝක සංග්‍රාම සඳහා රුසියානු ගොවීන් හා කම්කරුවන් බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීමෙන් ආහාර නිෂ්පාදනය අඩාල වී රට පුරා උග්‍ර ආහාර හිඟයක් ඇතිවීම හා භාණ්ඩවල මිල ඉහළ යාම මේ රුසියානු විප්ලවය සඳහා බලපෑ හේතු වශයෙන් අපිට කියන්න පුළුවන්. ඉතින් මගේ යාළුවනේ මේ ටික හොඳින් මතක තියාගන්න. මෙන්න මේ 1917 දී 1917 මාර්තු විප්ලවය. මොකද්ද මාර්තු විප්ලවය? රෙදි කම්හලක වැඩ වර්ජනයකින් මේ විප්ලවය ආරම්භ වෙනවා. රෙදි කම්හලක වැඩ වර්ජනයකින් සාර් පාලනයේ හමුදාවෝද උද්ඝෝෂණයට එක් වෙලා තියෙනවා. රජයට ජනතා විරෝධය පාලනය කර නොහැකි වූයෙන් 1917 මාර්තුවේ රජුට සිහසුන අත්හැරීමට සිදු වෙනවා. එතකොට මෙන්න මේ සාර් පාලනය බිඳ වැටීමෙන් පසු පාලන බලය කෙරෙන්ස්කි නම් කවුද? කෙරෙන්ස්කි නම් නායකයාගේ සටන්කාමී බලවේගය අතරපත් වෙනවා. ඒ තමයි 1917 මාර්තු විප්ලවය. එතකොට මෙන්න මේ 1917 ඔක්තෝබර් විප්ලවයකුත් තිබිලා තියෙනවා. එතකොට මෙන්න මේ 1917 ඔක්තෝබර් විප්ලවය වෙන්නේ මාර්තු විප්ලවයෙන් පසු පිහිට වූ తాවකාලික ආණ්ඩුවට එරෙහිව සිදු වෙලා තියෙනවා. ඒ වගේම යාළුවනේ ජනතා පීඩනය උග්‍ර වූයෙන් බලවත් සටනකින් තොරව මේ විප්ලවය ජය ගන්න හැකි වෙනවා. ඒ තමයි 1917 ඔක්තෝබර් විප්ලවය. මාර්තු විප්ලවයෙන් පසු පිහිට වූ తాවකාලික ආණ්ඩුවට එරෙහිව තබා සිදු වුණේ ජනතා පීඩනය උග්‍ර වූයෙන් බලවත් සටනකින් තොරව විප්ලවය ජය ගන්න පුළුවන් වෙනවා. ඉතින් මගේ යාළුවනේ මෙන්න මේ ඔක්තෝබර් විප්ලවයේ ප්‍රතිඵල මොනවද? මෙන්න මේ ලෙනින්ගේ නායකත්වයේ යුත් මෙන්න මේ බෝල්ෂෙවික් වරුන් රජයක් පිහිටවනවා. ඒ වගේම ජර්මනිය සමග පැවති යුද්ධය අවසන් කර සාමය ඇති කරනවා. පෞද්ගලික ඉඩම් අයිතිය අහෝසි කරනවා. විශාල සමූහ ගොවිපළවල් ඇති කරනවා. ඒ වගේම යාළුවනේ සියලු කර්මාන්තශාලා බැංකු ගමනාගමනය ජනසතු කරනවා. සමාජවාදී දර්ශනය පිළිගත් රටක් බවට රුසියාව පත් වෙනවා. ඉතින් මගේ යාළුවනේ ඔයා මේ වෙනකන් වීඩියෝ බලන්නේ වීඩියෝ ලයික් එකක් නොදානම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඊළඟට මගේ යාළුවනේ සමාජවාදී දර්ශනයේ කැපිපෙන ලක්ෂණ මොනවද? පොදු දියුණුවට හා පොදු අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය ලබා දීම. සමාජ අසාධාරණකම් හා අසමානතා නැති කිරීම. පන්ති විෂමතා නැති කිරීම. සියලු දෙනාට සහෝදරත්වයෙන් සලකන උසස් මානව සමාජයක් ගොඩනැගීම තමයි මෙන්න මේ සමාජවාදී දර්ශනයේ කැපී පෙනෙන ලක්ෂණ වෙන්නේ.
ඒ වගේම යාළුවනේ සමාජවාදී දර්ශනයේ ඇතැම් අංග තම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවලට ඇතුළු කරගත් රටවල් වලට උදාහරණ ටිකක් තියෙනවා. මොනවද? චීනය, දකුණු කොරියාව, නැගෙනහිර ජර්මනිය, කියුබාව. චීනය, දකුණු කොරියාව, නැගෙනහිර ජර්මනිය, කියුබාව තමයි මෙන්න මේ සමාජවාදී දර්ශනයේ ඇතැම් අංග තම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවලට ඇතුළු කරගත් රටවල් වෙන්නේ. ඉතින් මගේ යාළුවනේ මේ වීඩියෝ එකෙන් අපි විප්ලව තුනක් සාකච්ඡා කරා. ඉතින් මේකේ රුසියානු විප්ලවයයි කලින් වීඩියෝ දෙකෙන් මම ඇමරිකන් විප්ලවයයි ප්‍රංශ විප්ලවයයි සම්පූර්ණයෙන් කතා කරලා ඉවර කරා යාළුවනේ. ඉතින් ඔයා තාම මේ වීඩියෝ නොබලපු කෙනෙක් නම් දැම්ම channel එකට ගිහලා ඒ වීඩියෝ බලන්න කියලා ඔයාලට මතක් කරනවා. එහෙනම් මගේ යාළුවනේ අපි ඊළඟ වීඩියෝ එකෙන් පළවෙනි ලෝක යුද්ධයෙන් හම්බෙනකන් එන අදට මං ගිහිල්ලා එන්න. අනිවාර්යෙන් ඔයාගේ වටිනා අදහස කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම ඉදිරි අනාගතය ජයෙන් ජයම ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.